ජේසුස්වයි 2026 පෙබරවාරි මාසයේ 22 වෙනි ඉරිදා දිනයි. ඇදහිල්ල ඇතනම් ජේසුස් වහන්සේ සතුටු කිරීමට පුළුවනි. ඇදහිල්ල ඇතනම් ජේසුස් වහන්සේ සතුටු කිරීමට පුළුවනි. ඇදහිල්ල නැත්නම් විශ්වාසය නැත්නම් කිසිවෙකුට දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න බෑ. නොපෙනෙන දෙයක් ගැන විශ්වාස කිරීම තමයි ඇදහිල්ල කියන්නේ. නොපෙනෙන දෙවියන් වහන්සේ විශ්වාස කිරීම තමයි ඇදහිල්ල. මාගේ දෙවියන් වහන්සේ සදාකාලික කෙනෙකි. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ පවතින බව. මම විශ්වාස කරනවා ජේසුස් වහන්සේ මාගේ ගැලවුම්කරු බව. මම විශ්වාස කරනවා සැබවින්ම ජේසුස් වහන්සේ සොයන විට ජේසුස් වහන්සේ හමු වෙනසේක. දෙවියන් වහන්සේගේ වචනය අදහන්න විශ්වාස කරන ගලව ලබනසේක. දෙවියන් වහන්සේට විශ්වාස කෙරුවොත් සදාකාලික ජීවනය ලැබේ. මොහොතද හුරගද දෙවියන් වහන්සේගේ හඬට කීකරු වුණා නම් අපි කොයිතරම් කීකරු වෙන්න ඕනද? ජේසුස් වහන්සේ අනුගමනය කරනවා නම් අන්ධකාරයට ලැබෙන්න යන්නේ නැහැ. ජේසුස් වහන්සේගේ දරුවෙක් නම් ඔබගේ ජීවිතයේ අන්ධකාරය නැත. පවිත්‍ර හිතකට තමයි සුද්ධාත්මයන් වහන්සේ පැමිණෙන්නේ. ජීවත් වෙන්න ඕනේ නම් සදාකාලික ජීවනය ඕනේ නම් ජේසුස් වහන්සේ සමග සම්බන්ධ වෙන්න. ජේසුස් වහන්සේගේ අත අල්ලා ගන්න. කඩේකින් වතුර බෝතලයක් සල්ලි දීලා ගන්නවා. බෝතලේ තමයි සුද්ධ බයිබලය. එම වතුර බෝතලේ තිබෙන වතුර තුල තිබෙන්නේ දේව වචනයයි. බෝතලේ තුල තිබෙන වතුර වලට සදාකාලික ජීවනයක් ඇත. වීදුරුවකට ජලය දැම්මා. වීදුරුව යනුවෙන් හඳුන්වන්නේ අපගේ ජීවිතයයි. දේව වචනේ නැමැති ජලය බිව්වොත් සදාකාලික ජීවනය ලැබේ. මම උදාහරණයක් කියන්නම්. නිවසකට ආලෝකය ලබා දෙන්නේ දෙවියන් වහන්සේයයි අපි හිතමු. වයරක මීයෝ කෑවා කියලා අපි හිතමු. එතකොට බල්බය තුළින් එළිය එන්නේ නැහැ. එහෙමනම් බල්බයයි වයර් එකයි සම්බන්ධ විය යුතුයි. එතකොට තමයි අප නිවසට ආලෝකය ලැබෙන්න යන්නේ. බල්බය නැමැති දෙවියන් වහන්සේ වයරේ නැමැති අපි සම්බන්ධ වුණොත් අපගේ ජීවිතය දිනපතාම ආලෝකයක් ලැබෙන්න යනවා. ඔබේ මනස දෙවියන් වහන්සේට සම්බන්ධ වුණොත් වටන්නට බෑ. දේව වචනය ඇහුම්කන් දුන්නොත් ජීවිතය වටන්නට බෑ. දේව වචනය මුලින්ම කන් අසන්න, ඊට පසු ඔළුවට දාගන්න, ඊට පසු හිතන්න. ඒ දේව වචනයෙන් කතා කළේ මටම තමයි කියා ඒ විශ්වාස කරන්න. ඊට පසු එම කතා කළ දේව වචනය හදවතට දාගන්න. සුදු බයිබලයේ දේව වචනයෙන් මනුෂ්‍යයාට කතා කරනවාමයි. හිතන්න. ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේ සතුටු කිරීමට බෑ. ඇදහිල්ල එන්නේ ඇසීමෙනි. මා තුළින් කතා කරන්නේ ජේසුස් වහන්සේය. දේව වචනයට ඇහුම්කන් දුන්නොත් ඔබත් මමත් ප්‍රඥාවන්තයෙකි. දේව වචනයට ඇහුම්කන් දුන්නොත් ඔබත් මමත් ප්‍රඥාවන්තයෙකි. ජේසුස් විඩයි